වසර ගණනාවක් තිබූ විජයගේ පිළිරුව ඊයේ හදිසි අනතුරකට අදාළුවම මාලනීය සමුගනී හිතා ගන්න බැරි සිදුවීම මෙන්න. හෙළ සිනමාව සැරසූ ආදරණීය මාල්නී පොන්සේකා මහත්මියගේ සමුගැනීමත් සමගම බොහෝ දෙනාගේ අවධානය යොමු වූ තවත් සුවිශේෂී සිදුවීමක් සිදු වී තිබෙනවා. නාරාහෙන් පිට පොල්හෙන්ගොඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ විජය කුමාරතුංග මහතාගේ පිළිරුව වෑන් රථයක් ගැටීමෙන් විනාශයට පත් වී තිබෙනවා. විජය කුමාරතුංග මහතා ඝාතනයට ලක් වූ නිවස ඉදිරිපිට මෙම පිළිරුව ඉදිකර තිබුණා. වෑන් රථයක් එහි ගැටීමෙන් පිළිරුව බිමට පත් වී ඇතැයි කිරුළුපොළ පොලිසිය පවසනවා. මෑතකදී මාල්නී ෆොන්සේකා මහත්මිය මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන් සහ විජය කුමාරතුංග විවාහ වූයේ නම් ඔහු අදටත් ජීවත් වන බවයි. ඒ කෙසේ වෙතත් ඊයේ විජයගේ පිළිරුව විනාශ වී යාමෙන් අද අලුයම මාල්නී ෆොන්සේකා මහත්මිය ජීවිතය හැර යාමත් සිතාගත නොහැකි සිදුවීමක් බවටයි බොහෝ දෙනා මත පළ කරනු ලබන්නේ. ඒ පිළිබඳව කලාලෝකයේ හිතවතුන් පවසා තිබුණේ මේ ආකාරයෙන්. ඊයේ විජය කුමාරතුංග ජීවත් වූ පොල්හෙන්ගොඩ නිවස ආසන්නයේ පිහිටා තිබූ විජයගේ පිළිරුව හදිසි අනතුරකින් විනාශ වෙලා තියෙනවා. විජය මාල්නී යුගයක් අපේ සිංහල සිනමාවේ තිබුණා. ඒ වගේම ඔවුන් තිරේ ඉදිරියේ වගේම තිරේ පිටිපසත් ආදරණීය යුවලක් වුණා. ඉතින් ඇය අද අලුයම ජීවිතයෙන් සමුගන්නකොට ඊයේ විජයගේ පිළිරුව විනාශ වෙලා යනවා. සමහර විට කෙනෙක්ට මිත්‍යාවක් කියන්න පුළුවන්. ඒ ජීවිතේ අපට හමු වෙන ඇතැම් බැඳීම් සදාතනිකයි යනුවෙන් පවසනවා.